අද කොහොමද පැංචි පැරඩ් එක හොඳට තිබුණද? ඔව් ඒකනම් හරිම ලස්සනට තිබුණා. හොඳට ඕගනයිස් කරලා තිබුණා. මම මේ අපේ අම්මට LGBTQ ගැන පැහැදිලි කරන්න උත්සාහ කරා. එයාලා නම් තේරුම් ගන්න. ගොඩක් මිනිස්සුන්ට ඒ ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් තේරුම් ගන්න උවමනාවක් නැතිකම තමයි තියෙන්නේ. මේ ගැන ඉතිහාසයෙන් ධම්ම මේ දක්වාම ගොඩාක් තොරතුරු තියෙනවා. ඒත් මිනිස්සුන්ට ඒව හොයන්න උවමනාවක්වත් දැනගන්න උවමනාවක්වත් නැහැ. ප්‍රතිවිතන්නේව තේරුමක් නැති දේවල් කියලා. මොකද අපේ සමාජයේ බහුතරයක් ඉන්නේ තමන් සියල්ල දන්නා බව හිතාගෙන ඉන්න මිනිස්සු. කාට දැනගන්න මම මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්කෝ. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට නිසා අපි මිනිස්සු ගැන විතරක් කතා කරමු. ප්‍රධාන වශයෙන් මනුස්සයෙක්ට පිහිටෙන ලිංගේන්ද්‍රිය අනුව මේ සෙක්ස් කියන දේ කොටස් දෙකකට බෙදෙනවා. ගෑනු සහ පිරිමි කියලා. ඊට අමතරව ජෙන්ඩර් අයිඩෙන්ටිටි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට පිහිට ලිංගේන්ද්‍රිය කුමක් වුණත් තමන්ට තමන් ගැන හිතන බීඩිය ගැන. දැනට ලෝකේ ජෙන්ඩර් අයිඩෙන්ටිටි 100කට වඩා තියෙනවා කියලායි කියන්නේ. ඊට පස්සේ මේ සමාජයේ තියෙනවා ජෙන්ඩර් එක්ස්ප්‍රෙෂන් කියලා දෙයක්. ඒ කියන්නේ තමන් තමයි ජෙන්ඩර් කොහොමද මේ සමාජයට විදහා දක්වන්නේ කියලා. ටික සරලව කිව්වොත් ගෑනු අය කරාබු දානවා, වලලු දානවා, ගවුම් අදිනවා, පිරිමි අය කලිසම් ෂර්ට් අඳිනවා, කුණ්ඩි කොටට කපනවා වගේ දේවල්. ජෙන්ඩර් රෝල් එකන්වත් සමාජයේ තවත් බෙදීමක් තියෙනවා. ඒ කියන්නේ අපි අහලා තියෙනවානේ සාමාන්‍යයෙන් පිරිමියෙක් කරන්න ඕන වැඩ සහ ගැහැණිය කරන්න ඕන වැඩ කියලා. පවුලේ පිරිමිය හම්බ කරනවා, පවුලේ ගැහැණිය ඉවින් පිරිම් කටයුතු කරනවා. මේ වගේ බෙදීමට තමයි ජෙන්ඩර් රෝල් එකන්ව බෙදීම කියන්නේ. ඉතින් ඒ බෙදීම් වැරදි කියලා හිතනවද? කොහෙත්ම නෑ. ඒ ගැන ලස්සන පරීක්ෂණයක් කරලා තියෙනවා චිම්පැන්සින් අරගෙන. ඒ කියන්නේ ගැහැණු චිම්පැන්සියෝයි පිරිමි චිම්පැන්සියෝයි එකට ඉන්න කූඩුවට එක විදිහෙන් සෙල්ලම් බඩුවට දාලා. ඊට පස්සේ මෙයාලා තෝරගන්න සෙල්ලම් බඩුව අනුව මෙයාලගේ ජෙන්ඩර් රෝල් එක ගැන පොඩි අදහසක් අරන් තියෙනවා. එතරම්දී පිරිමි චිම්පැන්සියෝ ගොඩක් වෙලාවට ඔය රෝද අනම්මනම් තියෙන සෙල්ලම් බඩු තෝරගෙන තියෙන අතර ගැහැණු චිම්පැන්සියෝ ගොඩක් වෙලාවට ඔය පොළු මුලින් හදපු බෝනික් පෝ වෙන පොඩි ටෙඩි බියර්ස්ලා වගේ දේවල් තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් එතනින්ම පැහැදිලි වෙනවනේ ජෙන්ඩර් රෝල් එක කියන එක වැරදි නැහැ. ඒ සුබදාමේ ලැබුණු දෙයක්. සෙක්සුවල් ඔරියන්ටේෂන් එක අනුවත් සමාජයේ බෙදීමක් තියෙනවා නේද? ඔව් ඒ කියන්නේ ලිංගික ආකර්ෂණයනේ. සමහරු විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙනවා. සමහරු සමලිංගිකයන්ට ආකර්ෂණය වෙනවා. සමහරු කාලයකදී එක් විදිහකට ඉඳලා තවත් කාලයකදී තවත් විදිහකට එනවා. සමහරු එකම කාලයේදී මේ කොටස් දෙකටමයි තිබෙනවා. මුල අහලා තියෙනවද The Secret Band of Thebes ගැන? මෙගොල්ලෝ අතීත ග්‍රීසියේ ජීවත් වෙච්ච කිසිම කෙනෙක්ට පරද්දන්න බැරි රණශූර හණ්ඩායමක්. මේක හිටියේ පිරිමිම 300ක්. හැබැයි ආදරවන්තයෝ 150ක්. ඒ කියන්නේ තමන්ගේ ආදරවන්තයා බේරගන්න සටනකත් වෙන්නම මේ හැමෝම ඉඳලා තියෙනවා. ඔව් ඒක තමයි මේ රණශූර කණ්ඩායමේ තියෙන විශේෂත්වය. ඉතින් මාට තේරෙනවද ඔයාලා මෙහෙම ඉතිහාසයක් ගැන මේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්ව ගැන මානසික තත්ත්ව ගැන කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව කිසිම දෙයක් දන්නේ නැතුව නිකරුණේ කතරෙන වචන වලින් ඔවුන්ට තමා දහන එක කොයිතරම් වැදගත් දෙයක්ද කියලා. යුරෝපයේ නම් මේක බොහොම සාමාන්‍ය තත්ත්වයක් වෙලා හැම පාසලකම කුඩා වැඩිම ළමයිට උගන්වනවා මේ තත්ත්වයන් ගැන ඔබ උන්ට ගරු කළ යුතු බව. නමුත් තවමත් බොහොම ආසියාතික රටවල් වල මේ තත්ත්වය සමනය වෙලා නැහැ. මිනිසුන්ට කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසාම යම් කිසි වෙනස් ජෙන්ඩර් ඔරියන්ටේෂන් එකකින් සිටින මිනිස්සු මානසිකව හුදා කාලේ ඉඳන් ඇතැම් විට මුළු ජීවිත කාලය පුරාම පීඩා විඳිනවා. නමුත් ඔවුන් එකට වැරදි නැහැ. ඔවුන් වරදක් නොකළ වරදකරුවන් වෙලා. දැන් සෝෂල් මීඩියා හරහා මේ ගැන ගොඩක් කතා බහ වෙනවා. ඒක හරිම ලස්සන හොඳ දෙයක් නේද? ඔබේ නොදැනුවත්කම නිසා හෝ ඔබේ වාචාලකම නිසා මේ වගේ මිනිස්සුන්ට වචන වලින් පහර දීලා තියෙනවා නම් බොහොම ප්‍රවේශම් වෙන්න මේ සබාදහම හරිම සාධාරණයි. Garage Talk.